හයි ගයිස් කොහොමද ඔයගොල්ලන්ට අද සාදරයෙන් පිළිගන්නවා මගේ ෆුඩ් රිවිව් channel එකට මම අද රංගයි ලංකාවේ ෆේමස්ම මිල්ක් පැකට් කීපයක් මේ ඔක්කොම චොක්ලට් රහ ඒවා අපි එන එකින් එක try කරලා බලමු මේකෙන් හොඳ මේක මොකක්ද කියලා මම ඉස්සෙල්ලාම ගත්තේ කොත්මලේකේ චොක්ලට් ෆ්ලේවර් මිල්ක් එක අපි බලමු මේකේ රහ කොහමද කියලා හිල් කරගන්න තමයි අමාරු. හැබැයි අද එකපාරින්ම ගියා. පොඩ්ඩක් හොල්ලලා එහෙම අරගෙන රස බලමු. සානියම රසක් තියෙනවා. මිල්ක් චොක්ලට් මිල්ක් දෙකම එකතු වෙලා සුපිරිම රහක් තියෙනවා ඒකේ. මේක ගාන ඇවිල්ලා 130යි. අපි එන යන් ඊළඟ එකට. ඊළඟට මම අරන් ආවේ අඹේලලගේ මිල්ක් එක, චොක්ලට් මිල්ක් එක. අපි බලමු මේක රහ කොහමද කියලා. ඒක නම් පොඩ්ඩක් හරි ප්‍රශ්නයක් වුණා. අඹේල චොක්ලට් රස කිරි අපි රස බලමු. ඒක නියමයි. හැබැයි පැණි රහ නම් පොඩ්ඩක් වැඩි. චොක්ලට් රස නම් දැනෙන්න තියෙනවා. කොත්මලේක හැබැයි මීට වඩා ස්ට්‍රෝං එකක් තියෙනවා චොක්ලට් රසේ. කමන්නේ අපි ඊළඟ දෙක try කරලාම හොඳ මේක බලමු. ඊළඟට ගෙන ඩේලි එකේ චොක්ලට් ෆ්ලේවර් මිල්ක් එක මම පොඩි කාලේ ඉඳන් මේකට පට්ට මාසයි. අපි බලමු ඉස්සර රසම තාම දීද කියලා. let's try. ඉතන තරම් අමාරු නෑ මම හිතන්නේ මේ හරි කරගන්න. අපි න රස බලමු කියමු කොහොමද කියලා මේක. මම හිතන්නේ මේකේ පරණ රහ තියෙනවා වගේ. මේක ගානත් 130යි වෙන්නේ. අපි බලමු අන්තිම එක කොහොමද කියලා. ඩේලි එකත් ගොඩක් රහයි. අන්තිමට ගෙනාවේ නිව්ඩෙල්ලගේ මිල්ක් එක, චොක්ලට් මිල්ක් එක. අන්තිමට ගෙනාවේ නිව්ඩෙල්ලගේ චොක්ලට් මිල්ක් එක. අපි ඒකේ රසත් බලමු. ඒකේ හැඩේ නම් වෙනස්. වටේ ගලවන්නත් පොඩ්ඩක් අමාරුයි. කොහොම හරි ගලව ගත්තා. ඒක නම් පොඩ්ඩක් වැඩේ අමාරුයි. මේක විද ගන්නත් අමාරුයි දන්නේ නැහැ. ප්‍රශ්නයක් වුණේ අපි ඒකට රස බලමු. නිව්ඩෙල් චොක්ලට් ෆ්ලේවර් මිල්ක්. නිව්ඩෙල් එකේ වරදක් කියන්නේ හතරම එක වගේ රසයි. අපි බලමු එහෙනම් කෝකද රසම එක කියලා. මට නම් මෙතන රසම එකුනේ කොත්මලේ චොක්ලට් ෆ්ලේවර් මිල්ක් එක. ඒක ස්ට්‍රෝං චොක්ලට් රසක් තිබ්බා. කිරි රසත් එක්ක රසට කලවම් වෙලා. ඕගොල්ලන්ගේ තීරණය නම් මන් දන්නේ නැහැ. ඕගොල්ලන්ගේ තීරණය මොකක්ද දීලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම නම් ආසමුනේ මේකට. අපි එහෙනම් try කරමු මේ හතරම එකට දාලා all in one. ඔබට හොල්ලලා බලමු. මේක අමුතු රසක් වෙයි නේද? ಜಾති හතරක් එකට කියන්නේ. එහෙනම් let's try. ඒක නම් සුපිරිම රසක් තිබ්බේ.
ජාති 4ම එකට දාලා try කරන කරලා බලන්න සුපිරිම රහස් තිබ්බේ. එහෙනම් ආයෙත් අපි හම්බෙමු ලස්සන රසම රස ෆුඩ් රිවිව් එකකින්. එහෙනම් good luck හැමෝටම පරිස්සමින් ඉන්න. බුදු සරණයි.